අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ එච්චර එහෙමත් ඉඳලයි පටි රෝල් කරේ කොච්චර කෙරුවත් ඉස්සෙම පටි රෝල් උනේ පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගෙත් පටි රෝල් වෙන්නේ එතකොට පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගෙත් පටි රෝල් වෙන්නේ අනේ අම්මෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටි රෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා පටි රෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා හොඳයි ඉතින් කියපන් ඇයි එහෙම වුනේ මං කොහොමද දන්නේ අයියෝ පොල්ලිපුත් මල්ලි අර ගල් ගුහාව ඇතුළට ගිය හොරු රංචුව අපිට යන්න හදන්නේ අර ඌ පාත්තිලා හිංගිලා බලන්න මේ අලි බේබි අයියා මට පින්නේ ඒ හොරු සෙට් එක බැංක් රොබරියක් දීලා කොයිද නේ ඔව් අයි 2.50ක් නේ ඔය එන්නේ නැත්තේ කැලේ ගල් ගුහාවේ සල්ලි හංගන්න වෙන්නේ නැති මේ අලි බේබි අයියා අපි හොරු යනකන් ඉඳලා ගල්ගේ බ්ලාස්ට් කරලා සල්ලි ටික අරගෙන හොරු හොරු වෙමු ඕගයන්නේ හරියට තාපම් පාක්ලි පුත් මල්ලි හැබැයි අලි බේබි අයියා එතකොට අපිත් වක්‍රාකාරයෙන් බැංක් රොබරියට හවුල් නේද නෑනි හොරුනේ බැංකුව බින්දේ ඔව් ඒක වැරදි වැඩක් නේ අපි කරන්නේ අයිතිකාරයෙක් නැති පාළු ගල්ගේක තියෙන සල්ලි ගන්න එකනේ ඒක ඉතින් ටිකක් ෂේප් එකක් තියෙනවනේ ඒකේ දැන් අනික තමයි දැන් හේවායෝ ඇවිල්ලා ඔය සල්ලි ටික අරන් ගියොත් ඒගොල්ලෝ බැංකුවට අපිට සල්ලි ටික දෙන්නේ නෑනේ ඒක බණ්ඩාකාරට දෙන්නේ නෑනේ උසාවි දාන්නේ නෑනේ ඒකනේ සල්ලි ටිකට මොන වුණාද කියලා හොයාගන්න බැරුව යනවනේ ඒකින්ද අපි දෙන්න ගත්තා කියලා ඉතින් ප්‍රශ්නයක් නෑනේ මේ අලි බේබි අයියා ඔය නම් මාරු පුරකලෝ අන්න හොරු ටික නම් ගියා ඒ කොහොමද අපි මේ ගල්ගේ දොර අරින්නේ ඇයි ඇහුන්නේ නැද්ද පන් හොරු ගල්ගේ දොර ඇරි මන්ත්‍රයක් කියලානේ මම පඩ්ගාලා මගේ හැම්ෆෝන් එකෙන් මන්ත්‍රය රෙකෝඩ් කරගත්තා යජා මේ මන්ත්‍රය කියලා try එකක් දාලා බලමු මේ ඔය මන්ත්‍රය කියලා බලනවා හරිද බැරි වුණොත් මට කියනවා දන්නවනේ මේ පොල්ලෙලි පුට් කොහමද කියලා අඟුළු පන්නන සාත්තරය ඉගෙන ගත්තේ කලිවර අයියගෙන් අන්න ඒකයි හරි යමන් ඔන්න මම මන්ත්‍රය කියනවා කියනවා කවුදද අලි බේබි අයියේ ලෙඩි හරි යමන් ඇතුළට මලා ගල්දොර ඔටෝ ඇහුණා නේද මේ අලි බේබි අයියේ මේ ගල්ගේ ඇතුලේ අපි දෙන්න හිර වුණොත් අර සෞදි අරාබියේ ඉස්සල්ලාසේ අලුතෙන් ලියන්න වෙයි එලිෆන්ට් බේබි and පොල්ලෙලි පුට් ඇතුලේ කියලා නේ අම්මා හැබෑව අලි බේබි ඇතුලේ හොරු 40 එළියේ ඇයි මං පොල්ලෙලි පුටුත් ඇතුලේනේ ඒ බං ලිලිපුට් කියන්නේ ගලිවර්ගේ කතාවේ ඉන්න පොරක් නේ ඔහේ අරාබියේ ඉස්සල්ලාසේට ආයිති නෑනේ දැන් මේ යන්නේ නමන් නැතුව මාත් එක්ක ආවට කලබල වෙන්න එතකොට ඉන්නකෝ පටි රෝල් මං කල්පනා කරේ අර අගේට ගලිවර අයියත් එක්ක ඉන්නේ නැතුව ඔය වගේ කපටි අලි බේබි එකක් අල්ලගත්තද මගේ කරුමෙට මේ ලෙලිපුට්ටෝ සමයන් කතා නොකර ඔන්නේ හැම්ෆෝන් එකේ තියෙන ටෝච් එක පත්තු කරනවා මොනවද මේ ගල්ගේ ඇතුලේ තියෙන්නේ කියලා බලන්න ඉස්සෙල්ලම වඩකින්න මේ අලි බේබි අයියා මේ සල්ලි ඩොලර් වලින් තියෙයිද යූරෝ වලින් තියෙයිද දන්නේ නැහැ මේ සල්ලි තියෙයි නම් ජෝර්ජ් ජජ්ජුරුවන්ගේ මූණ ගහපු පරණ තඹ සතේ කාසි උනක් කමන්නේ පොල්ලිලිපුට් මල්ලි කොහොමද බඩ පිරෙන්න අස්සම් කරපු නැති චෙක් තිබ්බොත් අර කිව්වත් වගේ අස්සම් කරපු නැති චෙක් එහෙම තිබ්බොත් අරන් ගිහිල්ලා ඉතින් টয়ලට් පේපර් වලට ගන්න තමයි වෙන්නේ අත පහක වැඩක් නැහැනේ හොඳයි අස්සම් ගහපු කෑෂ් චෙක් තිබ්බොත් කොහොමද
ඔන්නේ වැඩේ නම් නම්බර 1යි. හැබැයි ඉතින් ඒව ඔක්කොම හොරගම් කරපු චෙක් නිසා ඒව මාරු කරන්න බැංකුවට යනවට වඩා හොඳයි සරමකුයි තුවායකුයි සිලිමල්ලක දාගෙන බෝගම්බර ගිහිල්ලා අයියේ 7 අවුරුද්දකට නතර වෙන්න යාවේ කියලා බලෙන්ම ඇතුළට යනවා. යම් කිසි විදියකින් මේ හොරු මේ ගල් ගුහාව ඇතුලේ උන්ගෙම නියම කරන්ට් account එකට අදාළ සාධාරණ චෙක් පොත තියලා තිබ්බොත් ගණන් දාලා අස්සම් කළා සාධාරණ විදියට මොකෝ කියන්නේ? එන්නේ හොරු ගාව කොහෙද බං සාධාරණ චෙක් තියෙන්නේ? හොරු කියන જાතිය ඔච්චරම සාධාරණ නම් මේ කැලේ ඉන්න නයි ටවුන් එකට ඇවිල්ලා උන්ගේ කටේ තියෙන තකරි මකරි යමි යමදූති කියන විසගෝර දත් හතරම ඩෙන්ටල් ක්ලිනික් වලට ගිහිල්ලා සල්ලි දීලා ගලවලා දායි උන්ගේ සාධාරණකම පෙන්වන්න. අනේ නිකයි ඉතින් වරුන්ගේ සාධාරණකම. පටිරෝල් හරි කතාව තියලා වැඩේට බහිමුකෝ. ඉතින් ටෝච් එක පත්තු කරනකො මේ කරුවල. ඕ ඉවල්ලන්නේ. මේක ඇතුලේ බොම්බයි රුණු ගඳක් එනවා අහලෝ. මේ කොලේ හිටන හොරු සමෝපාකාරයක්වත් කඩලා මෙහෙ බඩු ගෙනත් දාලා දන්නේ නැහැ නේ. නිකන් හම්බ වෙන්නේ යන අස්තේගේ කටේ රත්තරන් දක් තියනවද කියලා බලන්න නැතුව ඔන්නේ ටෝච් එක ගල්ලා හම්බන්. හරි මොට අලි බේබි අයියා. අර මොනවද අර ගෝනි පරිප්පුඩ. ඡේ නිකන් පරිප්පු නම් වැඩක් නෑ බලපන් පානුත් තියනවද කියලා. අලි බේබි අයියා. පරිප්පු නෙමෙයි වගේ. එන මොන අලද? නෑ බලපන් සේසේ ගානේ පූසෙකුට අඬ ගහනවද? සල්ලි. අලි බේබි අයියා පොඩක් නතර වෙලා යන්. මට මේ 2000 නෝට්ටු ගෝණිය කරේ තියන් ඇවිත් හොඳටම හති හලෝ. පොඩ්ඩයි මුහා මගෙත් පණ ගියා බං. අම්මේ මේ හොරුන්ට එන ගහනවද මෙච්චර නෝට්ටු ගොඩක් එක ගෝණියට ඔබන්නේ නැතුව වෙනම ගෝණි දෙකකට දාලා තිබ්බනම් දෙයියනේ කියලා ගෙනියනවනේ. ඒකනේ. ඔරු හම්බ වුණොත් කියන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කුප්ප වැඩ කරන්නේ නැතුව කෝටි 10 මිටි බෙදලා තියන්න කියලා. ට්‍රැවලින් බෑග් එකේ අරන් යන්න පුළුවන් විදියට. ඇයි අප්පනේ? ඒක තමයි. මේ කෝටි 50ක් විතර ඔබලා තියෙන ගෝණිය හොරෙකුටවත් තියා හරකෙකුටවත් ගෙනියන්න පුළුවන්ද බලහන් කොන්ද කැඩෙනවනේ. ඒකනේ. මුන්නම් මහ බూరు හොරු జాතියක්. හිතන්න එපා අනිත් මිනිහා ගැන නේද? ඒකනේ. මේ අලි බේබි අයියා මේ. දැන් අපි මේ සල්ලි ගෝණි දෙක කෙලින්ම අරන් ගිහිල්ලා බැංකුවේ දානවද? බැංකුවේ දාන්න? ගොන් කතා කියන්න එපා. එහෙමකෝ. බැංකුවේ තිබිලා ඇති වෙලානේ මෙයා මේ ගල් ගුහාවට ගෙනත් දාලා තියෙන්නේ. ආය ගිහින් දාන්නකෝ බැංකුවට වෙන වැඩ නැතුවට. පටිරෝල් අලි බේබි අයියා. ගමේ නිකන් අටපෙතිය වගේ හිටපු අපි දෙන්න දබක් ගාලා ලස්සපෙතිය උනානේ. ලස්සපෙතිය නෙමෙයි. මේ ගෝඩි දෙකේ තියෙන විදියට අපි බිලියන් පොතියෝ වෙලා නතර වෙන්නේ ආයේ. මේ අලි බේබි අයියා. මට නම් නිකන් මේව ගණන් කරන්න නිකන් කම්මැලි වගේ අලු. මට බෑ මෙච්චර සල්ලි ගොඩක් ගණන් කරන්න. කයින් අමාරු ඔය ගෝඩි දෙක අපේ ගෙදරින් තියලා ගිහින් කුලි වැඩක් කරගෙන ජීවත් වෙනවා. මම හිමීට ගණලා රබර් බෑන්ඩ් දාලා පණීඩේ එවන්න මෙච්චර තියනවා කියලා ඉවරනේ කතන්දරේ. කවුද දන්නේ ඉතින් අලි බේබි අයියා හරියට ගණන් කරයිද නැත්තම් ගණින අතරේ ලෙලිපුට් මල්ලිටත් ඇහවලා ගේමක් දෙයිද කියලා. ඔහෙට මාව විශ්වාස නැත්තම් ගැනලා කරලා බාර දීලාම යනවා ඔය ඉවරනේ කතන්දරේ. මේ හොරු මේවා ගැනලා කරලා ගානට බණ්ඩල් කරලා මේ මිටිය මෙච්චරයි කියලා ලේබල් ගහලා තිබ්බනම් ඉවරයිනේ. මප්පී හොරු જાතියක් නේද? මේ ඒක නෙමෙයි ලිලිපුත් මල්ලි. දැන් කොහොමයි අපි මෙච්චර සල්ලි ගොඩක් අපි ගාව තියනවා කියලා ලෝකෙට අඟවන්නේ නැතුව ඉන්නේ. අපි ගමේ ඔක්කොටම කියමු අපිට සල්ලි ගෝණි දෙකක් හම්බුන්නේ නෑ කියලා. ඉවරයිනේ. මේ පොල්ලිලිපුත් මල්ලි. තරහ නැතුව ඔය සල්ලි ගෝණි බිමින් තියලා හොඳ මල්ලි වගේ ඔය ගඟායිනේ සෝක් එකට දලු දාලා තියෙන තනකොළ ඩිංගක් අරන් කාහංකෝ. තනකොළ කන්න? මට ලැජ්ජ නැතුව තනකොළ කෑ හැකිද හලෝ? නෑ ඔහෙ තනකොළ කෑවට නම් කිසි ලැජ්ජාවක් වෙන්නේ නෑ. බැරි වෙලා ඔහෙ බත් කෑවොත් තමයි මටත් ලැජ්ජාවේ බලන් ඉන්න බැරි වෙන්නේ ඒකයි. පටිරෝල්
එහෙනම් ඉතින් තනකොළ ඩිංගිත්තක් කමු. මේ අලිවිලා යමේ. දැන් අපි මෙච්චර සල්ලි කන්දක් බැංකුවේ දාන්නෙත් නැති එකේ පොඩි සාධාරණ වැඩක් කමුද? සාධාරණ වැඩක් මොකද්ද? අපි මේ රටේ නියම නීති ප්‍රකාර සාධාරණ පුරවැසියෝ කියලා ඔප්පු කරන්නත් එක්ක මේ සල්ලි වල වටිනාකමින් 112% ආදායම් බදු වශයෙන් ගෙවලා දාමුද? මං කියන්නේ අපි වැදගත් පුරවැසියෝ කියලා මොනවා හරි තියෙන්නේ බෑ. ඒකයි සාධාරණ. මේ මල්ලි මේ පොල්ලිලි පුටෝ. මෙන්න මේ මගේ ඔලුවට තියෙන සල්ලි ගෝනියල් දහම් පොඩ්ඩක් බිමට බාගන්න. ඇයි මොකෝ මේ සල්ලි ගෝනිය බිමින් දෙන්නේ? නෑ උඹත් එක්ක ඉන්නවට වඩා මම තනකොළ ඩිංගක් කෑවනම් හොඳයි කියලා දැන් මට හිතෙනවා ඒකයි. ගෙදරයක් මං කියන්නේ ඔරේ උනත් ලෝකේ සර්ව සාධාරණ නීතියට එකඟ වෙන්න ඕනේ. අන්නේ නෑ මම මේ කියන්නේ. ඔව් ඉතින් එහෙම කළත් ප්‍රශ්නයක් නෑ. සල්ලි ලැබුණේ කොහොමද කියලා ආදායම් බදු කාර්යාලයේ මහත්තුරු අපෙන් අහන්නේ නැත්තම්. හරි බේබි අයියා. අන්න වයිෆරෙත් බලන් ඉන්නවා අර. මලා ඔය යෝදි දැන් මොනවද දැන් කියන්නේ දැන් මෙතන ඇත්ත කියමු. මොකද්ද ඇත්ත? ඕනි වල තියෙන සල්ලි කියලා අපි ඇත්ත කියමු. ඊට වැඩිය හොඳයි මෙහෙමම ගෙදර නෑවිත් පත්තර කන්තරුවට ගියා නා. මොනවද අලි මේ? ගෝනි දෙකක් කරේ තියාගෙන ඉන්නේ. මේ අපිට මේ ගල් ගුහාවක් ඇතුලේ තිබින මේ රුපියල් 2000ක විතර මේ අලගෝඩි දෙකක් හම්බුණා. ඒකයි ඔව්. අල? ඔව් අල. අලද? මං උන දෙන්නත් එක්ක බැංකුවක් කඩලා කියලා. බැංකුවක් කඩලා? බැංකුවක් කඩලා නම් අල හම්බ වෙනවද බං? පරිප්පු මිසක්. පටි රෝල්. මෙච්චර තඩි අලගෝනි දෙකක් මොකටද කන්නද? නෑ බැංකුවේ දාන්න. මේ යෝගී ඔන්නේ දොරවහන්න. මේ දැන් ඉතින් ඇවිත් මේ ගෝනිය ලෙහල බලනවකෝ. කො බලමු. ලෙහමු. බලන්න. අනේ සල්ලි. දෙයට උපුච්චාවේ සල්ලි. මේ කෑ ගහන්න ඉපා. දෙයයන්ට නම් ඔප්පුණත් කවන්නේ. මේක උසාවියේදී ඔප්පු නුනොත් ඒවට ඇති. මේ ඇත්ත කියනවා. මොකද්ද? මේ කල් ගුහාවක් ඇතුළේ නේද මේවා තිබ්බේ? කොහමද ඔහෙ දන්නේ? නෑ ඉතින් ඔහෙලා දෙන්නට බැංකුවක් කඩනවා තියා. ඇත්තරම ටොයිලට් එකක්වත් කඩන්න බැරි බව මමනේ දන්නේ. එතන කවුද? මම තනන් ගියේ. මේ මට බලගේ වීමනින මේ වාදිනේ පොඩ්ඩක් දීහල්ලකෝ මේ වී ටිකක් මන ගන්න. මේ මොකද කියන්නේ? අල්ලපු ගෙදර ගිල්මොට ඇවිල්ලා වීමනින ලාහා ඉල්ලනවා. ඔව් මට ඇහුණා දැන් මොකෝ කරන්නේ? මේ අපිට දැන් සල්ලි තියෙනවා කියලා පේන්නත් එක්ක ලාහා යටි වෙද්දි මේ 2000 කොළ දෙක තුනකුත් අලුවල තිබුණද? දැක්කේ නෑ වගේ. බෝඩි සල්ලි තියනවද කියලා ලෝකෙට පෙන්නන සිසිතක් තියනවද? දැන් ඒකට සල්ලි තියෙන මිනිස්සු ලෝකෙට පෙනී කියලා හිඟන්න වගේ ඉන්නවද? මේ මම තනන් ගියේ. මං එළියේ ඉඳගෙන ඔක්කොම කතාව අහගෙන හිටියේ. දැන් ඉතින් කතන්දරේ මුළු ලෝකෙටම කියන්න එපා නං. වීමනින ලාහ පිරෙන්න මේ 2000 කොළ පුරවලා දෙන්න කියලා උඹේ අලි බේබියට ගියාන් දාන්න ඕනේ මගේ කටේ ඇති. අරාබි නිසොල්ලාසේ අලුතෙන් ලියනවා පටි රෝල්. අනේ ඉතින් එන්නේ විදියට අද පටරෝල් ඉවර වුණා. හරි. alright අද පටරෝල් පිටපත සුරංග සතරසිංහ හඩදායකත්වයේ සුරංග සතරසිංහ එක්ක ශිරාන් ශාන්ත. හෙටත් හවස 4ට අපි පටරෝල් වලින් හම්බ වෙමු. ගිහින් නම් මම මතක තියාගන්න මම රංග. හෙට හිරු සුන්දර බදාදා. ගහෙන් වැටුණු මිනිහා ආයේ ඒ ගහටම නගිනවා. අබරාසිල් ගත්ත දාඩ වාර පුරා වෙනිනවා. පනින්න පෙර සිතා බලලා මහ මුහුදට පනිනවා. මරණ තුනක් නැති මිනිහත් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා. අනේ හමෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව